අයිබෝවන් සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. beginner friendly crypto series එකේ තවත් වීඩියෝ එකක් තමයි මේ විදිහට ඔයගොල්ලන්ට අරගෙන එන්නේ. ඉතින් හරියටම thumbnail එකේ තිබ්බා වගේම ගොඩක් traders ලා experience කරන stop loss එකක් තිබ්බොත් අනිවාර්යයෙන්ම hit වෙන stop loss එක තිබ්බේ නැත්තම් අපිට ටාගට් එකට වැදිලා ටේක් ප්‍රොෆිට් වෙන්නේ ඇයි කියන එක ගැන තමයි අද දවසේ කතා කරන්නේ. ඒ විතරක් නෙමෙයි ඇයි මෙහෙම වෙන්නේ? අපි ස්ටොප් ලොස් එකක් තියන්න ඕනේද? එහෙනම් ස්මාර්ට් විදිහට කැල්කියුලේෂන් එකක් බේස් කරගෙන හරියට ස්ටොප් ලොස් එක තියාගන්නේ කොහොමද සහ මේ ස්ටොප් ලොස් එක හැම වෙලෙම කැල්කියුලේට් කරන්නේ නැතුව ඔයාගෙම ඉන්ඩිකේටර් එකක් විදිහට ට්‍රේඩින් වීම ෆ්‍රී account එකක හදාගෙන යූස් කරන්න කොහොමද කියන එක ගැන අපි මේ වීඩියෝ එකේදී අද දවසේදී කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අපි කලින් වීඩියෝස් වලත් කතා කරා වගේ ස්ටොප් ලොස් එක කියන්නේ මොකක්ද කියලා ඔයගොල්ලන් දන්නවා. ඒ ස්ටොප් ලොස් එක කියලා කියන්නේ අපි යම් කිසි ට්‍රේඩ් එකකට එන්ටර් වෙද්දී අපි ගන්න රිස්ක් එක. ඒක සරලයි. එතකොට ස්ටොප් ලොස් එකක් අපි තිබිය යුතුද කියන එක ගැන කතා කරලා විශේෂයෙන්ම ෆියුචර් ට්‍රේඩ් ගැන හිතලා කතා කරනවා නම් ඔයා බිගිනර් ලෙවල් එකේ ඉන්න කෙනෙක් නම් ඔයාගේ තියෙන ලිමිටඩ් කැපිටල් එකක් ඔයාගේ කැපිටල් එක ලොකු නැහැ. එතකොට ලොස් වෙන ට්‍රේඩ් එකක් ස්ටොප් ලොස් නොකර ඉන්නවා කියන්නේ ඔයාගේ account එකම liquidate වෙන්න අවස්ථාවක් තියෙනවා. සහ ඔයා බිගිනර් ලෙවල් එකේදී hedge එකක් use කරලවත් මේ loss එක කොහොමද cover කරගන්නේ කියන එක ගැන experience එකක් නැහැ. ඒ නිසා බිගිනර් ලෙවල් එකේදී ස්ටොප් ලොස් එකක් තියෙනවා කියන එක වැදගත් දෙයක්. හැබැයි මේක මගේ experience එක සහ opinion එක base කරගෙන තමයි කතා කරන්නේ. ඔයාගේ journey එකට මේක අවශ්‍යද නැද්ද කියන එක decide කරන්න ඕනේ ඔයා. ඉතින් මම හිතනවා බිගිනර් ලෙවල් එකේදී ස්ටොප් ලොස් එකක් තිබිය යුතුයි කියලා. හැබැයි ඒකෙදි ඔයා එක ට්‍රේඩ් එකකට රිස්ක් කරන්නේ හිතනවා USDT amount එකෙන් ගත්තොත් 20ක් කියලා. එතකොට මේ හැම ස්ටොප් ලොස් එකම 20 20 ගන්න ගියාම දැන් අන්තිමට වෙද්දී account එක liquidate වෙලා නැහැ. හැබැයි අර පොඩි පොඩි ස්ටොප් ලොස් ගොඩක් එකතු වෙලා ලොකු loss එකක් අන්තිමට ඇවිල්ලා තියෙනවා. අන්න ඒ නිසා ඔය දෙපැත්තම balance කරන්න ඕනේ. ඒක නිසා තමයි ස්ටොප් ලොස් එක කියන එක ස්මාර්ට් විදිහට තියාගන්න ඕනේ වෙන්නේ. එතකොට අපි කතා කරත් අද දවසේ විශේෂයෙන්ම අපි කතා කරන්න යන්නේ මෙන්න මේ real world scenario එකනේ. අපි සාමාන්‍යයෙන් recent swing low එකකට හරි swing high එකකට හරි අපි stop loss එක set කරගන්නවා. ඊට පස්සේ market එක මේ විදිහට පොඩ්ඩක් එක pass කරගෙන ගිහිල්ලා stop loss එක hit වෙලා අපි තියපු target එකට යනවා. මෙන්න මේක avoid කරගෙන මේ විදිහට කොහොමද stop loss එක calculation එකක් එකතු කරලා තියාගන්න කියන එක තමයි අපි වැඩිදුරටත් කතා කරන්න යන්නේ. ඉතින් ඒකයින් කතා කරන්න එපා. ඇයි ඇත්තටම මේ වගේ දෙයක් මාකට් එකේ වෙන්නේ කියන එක ගැන. විශේෂයෙන් අපි SMC ගැන කතා කරපු සීරීස් එකෙත් කිව්වා market manipulations and liquidity hunt කියන එක ගැන අපි ගොඩක් ඒකෙදි කතා කරා. ඉතින් මේ stop loss clustering and market manipulation tactics කියන එක හේතුවක් විය හැකි. අපිට හරියටම කියන්න බෑ හේතුව මේකයි කියලා. නමුත් මේක විය හැකි. කියන්නේ retail traders ලා trade එකක් එන්ටර් වෙන්නේ එන්ටර් වුණාට පස්සේ ස්ටොප් ලොස් එක තියන කොමන් ඒරියා එක මොකක්ද කියලා මැනිපියුලේටර් කෙනෙක්ට හරි ලේසියෙන් ඒගොල්ලන් දන්නවා. ඒක එක හේතුවක් ඒගොල්ලන්ට හිතාමතාම මාකට් එක ඒ ලෙවල් එකකට අරගෙන ඇවිල්ලා ලික්විඩිටි හන්ට් එකක් කරලා මේ විදිහට ඕගොල්ලන්ගේ ස්ටොප් ලොස් හන්ට් වෙන්න. ඉතින් ඒකත් යම් වියහැකියාවක් තියෙන දෙයක්. එතකොට අපි සාමාන්‍යයෙන් ට්‍රේඩ් කරද්දී ට්‍රේඩ් එකට එන්ටර් වෙදී අපි ට්‍රේඩ් එකේ අපි හැම වෙලෙම දිනන පැත්තට තමයි එකතු වෙන්න ඕනේ. කියන්නේ ට්‍රෙන්ඩ් එකේ ඩිරෙක්ෂන් එකට වැඩි පිටසක් කරන්නේ බයි කරන එක නම් අපි බයි කරන්න ඕනේ. නමුත් ස්ටොප් ලොස් එකක් තියද්දී අපි අර හැමෝම තියෙන කොමන් ඒරියා එකක් අවොයිඩ් කරලා ස්මාර්ට් විදියට ස්ටොප් ලොස් එකක් තියාගන්න ඕනේ. ඒ වගේම තමයි විශේෂයෙන්ම මෙතෙන්දි කතා වෙන මේ ඊළඟ හේතුව තමයි මේකට මේ high frequency bot trading කියලා කියන්නේ. බොට්ලා යූස් කරගෙන ට්‍රේඩ් කරන එක නිසා මේ වගේ දේවල් වෙනවා. විශේෂයෙන්ම මේ බොට්ලාට හැකියාවක් තියෙනවා liquidity zones විතරක් නෙමෙයි inefficient විදිහට දාන orders ඒ order placement පවා අඳුරගෙන ඒකට react කරන්න කියලා තියෙනවා. හැබැයි අපි හරියටම දන්නේ නැහැ මොන coin එකේද කොයි විදිහටද මේ bot use කරගෙන trade වෙන්නේ කියන එක ගැන. ඒ නිසා හරියම අවධානයෙන් trade කරද්දී කරන්න ඕනේ coin select කරන්න ඕනේ. හැම coin එකෙම මෙහෙම වෙන්නේ නැහැ. ඔයා තෝරගත්ත coins කීප එක විතරක් trade කරන කෙනෙක් නම් ගොඩක් දුරට මේ ප්‍රශ්නේ අවම වෙනවා. නමුත් එහෙම නොකරන කෙනෙක් නම් මේක ගැනත් ටිකක් හිතන්න වෙනවා. එතකොට මේකේ සොලියුෂන් එක ගැන කතා කරන්න කලින් මට හිතෙනවා මේ බොට් ට්‍රේඩින් කරන වගේ කියන්නේ හරියටම නෙවෙයි නමුත් බොට් ට්‍රේඩින් කරන කොයින් එකක් ද කියන සැකේ පහළ වෙන යම් සාධක තියෙනවා. කියන්නේ විශේෂයෙන්ම ලෝවර් ටයිම් ෆ්‍රේම් වලට ගියොත් ඔයා කලින් කවදාවත් ට්‍රේඩ් කරපු නැති කොයින් එකක් අද සිලෙක්ට් කරගෙන ඉන්නවනම් ලෝවර් ටයිම් ෆ්‍රේම් වලට ගියාම වොලියුම් එකක් නැතුව බ්‍රේක්අවුට්ස් හරි එහෙම නැත්නම් ප්‍රයිස් එක යනවා නමුත් වොලියුම් එකක් නැහැ. ඒ කියන්නේ ෆේක් මූව්මන්ට් එකක්. අන්න ඒ වගේ දේවල් වෙන්න පුළුවන්. අනිත් එක ලොකු වික්ස් හරිම කියන්නේ sudden spikes. පොඩක් zoom out කරලා බැලුවහම ඔයගලන්ට නිකන්
chart එක සමහරක් වෙලාවට barcode එකක් වගේ පේන අවස්ථාවල් තියෙනවා. අන්න ඒ වගේ signs තිබුණොත් ගොඩක් වෙලාවට ඒ වගේ coins අයින් කරලා වෙන coin එකක් select කරගෙන trade කරන එක හොඳයි. ඒ වගේම තමයි විශේෂයෙන්ම symmetrical patterns පොඩි time frame වල again and again same patterns ඔයගලන්ට හොඳට බැලුවොත් හොඳට zoom කරලා බැලුවොත් දකින්න පුළුවන් වෙයි සමහරක් coins වල මේ වගේ coins වල සමහරක් විට botලා use කරගෙන trade වෙනවා විය හැකියි. ඒ වගේ දේවල් දැක්කොත් ඒ වගේ coins වල trade කරන්න නැතුව පුළුවන් තරම් අවම කරගන්න කියන එකත් එක්ස්ට්‍රා ටිප් එකක් විදිහට දෙනවා. ඉතින් අපි කතා කරොත් මේ අපේ මේන් টොපික් එක ස්මාර්ට් SL ප්ලේස්මන්ට් එක ගැනනේ. එතකොට ඒ ගැන කතා කරනවා නම් කොහොමද බෙස්ට් ප්‍රැක්ටිස් එකක් විදිහට අපි මේ ස්මාර්ට් විදිහට SL එක තියාගන්නේ කියන එක. මේක කරන්නේ average through range කියන value එක බේස් කරගෙන මේක මේ volatility base ඉන්ඩිකේටර් එකක් සහ මේ volatility ස්ප්‍රෙඩ් එක මේ කියන දෙකම පාවිච්චි කරලා අපිට ස්ටොප් ලොස් එක කැල්කියුලේට් කරලා තියාගන්න පුළුවන් නම් ඒක හොඳයි. සාමාන්‍යයෙන් ස්විං හයි එකට ස්විං ලෝ එකට තියනවට වඩා මේකත් කන්සිඩර් කරලා තියෙනවා නම් යම් තාක් දුරට සාර්ථක කරගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒකට මේක කරන්නේ අපිට ට්‍රේඩින් view එකට ඇඩ් කරගන්න පුළුවන් ATR ඉන්ඩිකේටර් එක මම ඔයගලන්ට එක කරලා පෙන්නන්නම්. අපි එතනදී මේ ATR value එක යම්කිසි අගයකින් ගුණ කරනවා. එතකොට ක්‍රිප්ටෝ මාකට් එකේදී ඔය මල්ටිප්ලයර් එක මේ ගුණ කරන අගය 1.5 3 අතර අගයක් තමයි අපි සිලෙක්ට් කරන්නේ. higher time frame වලට යද්දි වැඩි අගයකුත් lower time frame වලට යද්දි පොඩි අගයකුත් ඒ කියන්නේ 1.5 දෙක වගේ අගයන් පාවිච්චි කරන්න පුළුවන් lower time frame වලදී. higher time frame වලදී ටිකක් වැඩි අගයක් පාවිච්චි කරලා ATR value එක ඔයාට ඒ අගයෙන් ගුණ කරන්න පුළුවන්. ඒ කළා ඒ එන value එක ඔයාට entry price එකට එකතු කරන්න හෝ අඩු කරන්න. කියන්නේ long එකක් ගද්දි නම් අඩු කරන්න ඕනේ. short එකක් ගද්දි නම් ඔයා එකතු කරන්න ඕනේ. stop loss එක තියන්නේ අනිත් පැත්තටනේ. එතකොට මෙන්න මේ තියෙන උදාහරණය හැටියට දැන් මම enter වෙන තැන price එක 100යි නම් ATR එකේ value එක අපි හිතමු 2යි කියලා මම multiply එක විදිහට select කරගන්නේ 2 නම් දෙවරක් 2 4යි. එතකොට මම long එකක් ගන්නවා නම් මම short එක තියන්න ඕනේ. short එකට ඒ කියන්නේ මම long එකක් ගන්නවා නම් stop loss එක තියන්න ඕනේ. පල්ලෙහින්නේ. එතකොට මම 100න් 4ක් අඩු කරලා මෙන්න මේ විදිහට 96 කියන value එකට තමයි stop loss එක තියාගන්න ඕනේ. එතකොට ඔයාගේ technical analysis එකකින් ඔයා තියෙන stop loss එක මීට වඩා වැඩි හෝ මේ හා සමාන නම් ඕකේ. නමුත් ඊට වඩා අඩු නම් මේකත් කන්සිඩර් කරලා ATR value එක බලලම ඔයාට පුළුවන් stop loss එක තියන්න. මම ඒක ඔයගලන්ට තව වඩා පැහැදිලි වෙන්න chart එකට add කරලා පෙන්නුවොත් මේ ATR indicator එක සරලවම indicators වලට ගිහිල්ලා ඔයගොල්ලෝ ATR කියලා search කරන්න. එතකොට average through range කියලා එනවා. මේක add කරගන්න chart එකට. එතකොට දැන් මෙතනදී current ATR value එක 0.95 මේ red color එකෙන් emphasize වෙලා ඔයගලන්ට පේනවා. එතකොට ඔයගොල්ලෝ මෙන්න මේක තමයි ඔයාගේ multiply එකෙන් 1.5 හරි එහෙම නැත්නම් 2 හරි මේකෙන් වැඩි කරලා ඔයා enter වෙන price එකේ short එකකට enter වෙනවා නම් එකතු කරලා ගන්න long එකකට enter වෙනවා නම් අඩු කරලා ගන්න ඒ විදිහට stop loss එක තියන්න පුළුවන්. ඒ වගේම තමයි මම කලින් කිව්වා මේ volatility එක විතරක් නෙවෙයි spread එකත් අපිට stop loss එකකදී බලන්න පුළුවන් කියලා. ඒතකොට මේක අපි බලාගන්නේ ask and bid price වලින් සමේ order book එකක order resume ask and bid price බලා ගන්න පුළුවන්. නමුත් මේක හරි noisy. කියන්නේ හැම වෙලේම ගොඩක් වෙනස් වෙනවා. එතකොට සාමාන්‍යයෙන් අපිට වෙනම calculators උත් තියෙනවා manually ask bid price enter කරලා spread එක calculate කරගන්න. නමුත් ඒ තරම් දේවල් කරන්න ඕන වෙන්නේ නැහැ. ඔයාලට මෙතන මේ විදිහට right click කරාම labels වලට ගිහලා bid and ask labels කියලා තියෙනවා. මේකට tick එක දැම්මහම ask price එකයි bid price එකයි මේ විදිහට ඔයාලට පෙන්නනවා. අතට මේක හැම වෙලේම වෙනස් වෙනවා. නමුත් ඔයගොල්ලෝ බලන්න මෙතන trade එකට enter වෙද්දි මේ දෙක අතර ලොකු gap එකක් තියෙනවාද කියලා. සාමාන්‍යයෙන් එහෙම ලොකු gap එකක් නැත්නම් ATR value එකට මේකත් add කිරීමේ අවශ්‍යතාවයක් නැහවට avoid කරන්න පුළුවන්. පොඩි දශම ගානක වගේ වෙනසක් තියෙනවා නම්. නමුත් මේ ask and bid price එකේ වෙනස වැඩි නම් සැලකිය යුතු ගානක් තියෙනවා නම් initial level එකේදී මේ වගේ වෙලාවක trade එකට enter නොවීමත් බුද්ධිමත් තීරණයක්. නමුත් එහෙම enter වෙනවා නම් මේ value එකත් අර price එකට එකතු කරන්න ඕනේ. ඒ කියන්නේ හිතන්නකෝ ask and bid price එකේ වෙනස USD 5ක් ආව කියලා. එතකොට අපි කලින් උදාහරණي ගත්තේ මෙතන 4ක් තමයි ATR value එක අපිට multiply කරාම ආවේ. එතකොට මේ 4ට අපි තව 5ක් එකතු කරලා 9ක්ම 100න් අඩු කරලා ලොකු stop loss එකක් තමයි අපි මෙතනදී තියාගන්න ඕනේ.
අන්න ඒක තමයි ස්ප්‍රෙඩ් එකයි වොලටිලිටි එකයි බේස් කරගෙන මේක අපි ස්ටොප් ලොස් එක තියනවා කියලා කියන්නේ. එතකොට ඒ වැලියු එක අනිවාර්යයෙන්ම කන්සිඩර් කරලා බලන්න ඊට වඩා අඩු වගේක ඔයාලා ස්ටොප් ලොස් එකක් තියනවා නම් විශේෂයෙන්ම ඉනිෂියලි මේක උගලන්ට වෙන වැරද්දක් තමයි මම ඇඳලා පෙන්නුවත් දැන් ඔයගොල්ලෝ ට්‍රේඩ් එකට එන්ට වෙද්දී ඔයගලගේ ඔළුවේ තියෙන ඔයාලට ට්‍රේඩ් එකට රිස්ක් කරන්න පුළුවන් මෙච්චර percentage එකක් ඒක USDT amount වලින් ගත්තාම අපි හිතමුකෝ USDT 10ක් තමයි ඔයාලට එක ට්‍රේඩ් එකකට රිස්ක් කරන්න පුළුවන් කියලා. ඒ කියන්නේ ඔයාලට 10කට වඩා නැති කරගන්න බෑ මේ ට්‍රේඩ් එක වෙනුවෙන්. ඒතකොට ඔයාලා කරන්නේ මේම ට්‍රේඩ් එකට එන්ට වෙලා ඔයාගේ සාමාන්‍යයෙන් අපි හිතමු 12 කියලා. දැන් ඔයාලා ළඟ USDT 100ක් තියෙනවා 10x leverage එකකින් 1000ක position size එකක් විදිහට තමයි දාන්න යන්නේ. එතකොට ඔයා calculate කරලා බැලුවහම 1000කට loss වුණොත් 12ක් වගේ තමයි USDT loss වෙන්නේ මේ විදිහට. ඒ නිසා ඔයා මේ වගේ ළඟ පොඩි stop loss එකක් තියෙනවා. මේක initially ඔයගොල්ලෝ loss වෙන්න ප්‍රධානම හේතුව. පොඩි stop loss එකක් තියෙනවා කියලා කියන්නෙම මෙතන risk මේක ඔයා අරගෙන තියෙන risk එකේ යම් ප්‍රශ්නයක් තියෙනවා කියන එක තමයි මට එතනදි කියන්න ඕනේ උනේ. එතකොට ඔයා කරන්න ඕනේ දැන් ඔයා calculation එකෙන් technical analysis එකෙන් එන stop loss එකේ අගය අපි හිතමුකෝ මේ වගේ 24ක් වගේ. ඒ කියන්නේ ඔයා 1000ක් දැම්මොත් මේ වගේ stop loss එකක් තමයි දැන් ඔයාගේ requirement එක. එතකොට ඔයාට loss වෙන්නේ $24ක්. හැබැයි ඔයාට එච්චර මේ trade එකට risk කරන්න බැරි නම් ඔයා කරන්න ඕනේ 100ක් 10න් දාලා position size එක 1000ක් විදියට දාන එක වෙනුවට ඔයාලට පුළුවන් $100 5ක 5x leverage එකකින් 500ක් විදියට දාන්න. ඒ කියන්නේ position size එක අඩු කරන්න. එතකොට මේ stop loss එකම ඔයා දෙනවා. නමුත් ඔයා risk කරන ගාන සමානයි. මේ SL එක hit වුණොත් ඔයාගේ loss වෙන්නේ අසල් වශයෙන් USDT 12ක්. ඒ කියන්නේ 500ක් දැම්මොත් එහෙම නැත්නම් position size එක 1000ක් විදියට දැම්මොත් loss එක වෙනවා $24 කියන්නේ USD 24ක්. මේ විදිහට තමයි මැනේජ් කරන්න ඕනේ. එහෙම නැතුව අද දවසේ මට per trade මෙච්චරයි risk කරන්න පුළුවන් කියලා හිතලා stop loss එක දාන එක නෙමෙයි කරන්න ඕනේ. මුලින්ම stop loss එක calculate කරලා ඒක base කරගෙන ඔයාගේ position size එක වෙනස් කරන එක තමයි කරන්න ඕනේ. එහෙම නැතුව පොඩි capital එකකින් පටන් ගත්තාම මේන්ලිම වෙන වැරද්ද තමයි capital එක draw කරගන්න තියෙන හදිස්සිය දවසකට මෙච්චරක් කියලා වගේ ටාගට් තියාගෙන අර ග්‍රීඩ් එකත් එක්ක අර කෑදරකමින් කරන හදිසියෙන් කරන ට්‍රේඩ් මේ වගේ දේවල් තමයි ඇත්තටම ට්‍රේඩ් වල ට්‍රේඩින් ජර්නි එක ඉස්සරහට යන්න බැරුව ඔයගොල්ලෝ හිර වෙනවා නම් හිර වෙන්න තියෙන හේතු. ඉතින් ඒ නිසා ස්ටොප් ලොස් එක කියන එක මෙන්න මේ විදිහට බැලන්ස් කරගන්න ඕනේ. මම මගේ උපරිමයෙන් try කරා එක හරියට explain කරන්න මම හිතනවා ඔයගොල්ලන්ට තේරෙන්න ඇති කියලා. ඉතින් මේක තමයි basically ATR ඒ කියන්නේ volatility එකයි spread එකයි base කරගෙන calculate කරලා stop loss එක adjust කරගන්න විදිය හරියට තියාගන්න විදිය. ඉතින් ඊළඟට අපි කතා කරමු කොහොමද ලේසියෙන්ම මේ දැන් හැම trade එකකට මේක calculate කර කර ඉන්නවට වඩා indicate එකක් විදියට කොහොමද trading view එකට free account එකටම add කරගන්න කියන එක ගැන. විශේෂයෙන්ම ChatGPT use කළා ඔයාලට මේක ලේසියෙන්ම කරගන්න පුළුවන් coding process එක. ඊළඟට අපි ඒක ගැන තමයි කතා කරන්න යන්නේ. එතකොට අපිට මේ calculation based stop loss එක indicate එකක් විදිහට හරව ගද්දී අපි pine edit එක තමයි use කරන්නේ. එතකොට මෙතනදී අපි script එකක් දෙන්න ඕනේ. ඒ script එක දෙන්න අපිට පාවිච්චි කරන්න පුළුවන් ChatGPT. ඒසෙම අපි මෙයාට හරියට prompt එක දුන්නාම අපිට අදාළ විදිහට pine script එක දෙනවා. ඉතින් මෙතනදී මම දුන්නේ pine script එකක් ලියන්න trading view chart එකේ average through range එක බේස් කරගත්ත stop loss calculation එකකට කියලා මම දුන්නා. ඒ වගේම මට ඕනේ requirements ටික මම වෙනම දුන්නා. ATR එක length එක 14 use කරන්න කියලා කිව්වා. ඒ කියන්නේ මෙතන default ම එන්නේ අතරම 14. නමුත් සමහර traders ලා විශේෂයෙන්ම lower time frame වල වගේ යද්දී 10 5 වගේ මේ length එක වෙනස් කරගන්න requirement එකත් එක්ක. නමුත් මම මෙතන default විදිහට length එක 14 කියලා දුන්නා. ඒ වගේම දුන්නා stop loss එක calculate කරන්න ඕනි formula එක. ඒ කියන්නේ entry price එකට minus or plus ATR එක වැඩි කරන්න ඕනි multiplier එක 1.5 කියන එක දීලා තියෙනවා. ඒ වගේම තව අමතර requirements විදිහට plot lines include කරන්න කියලා දුන්නා. entry price එකට සහ stop loss එකටම දෙකටම ඒ වගේම ATR value එක chart එකේ පෙන්වන්න ඒ වගේම අවශ්‍යතාවය මත ATR length එක multiply එක වෙනස් කරගන්න පුළුවන් විදිහට options දෙන්න කියලා මම මෙයාට කියලා කිව්වහම එයා පළවෙනියටම දීපු script එක තමයි මේක. මේක copy කරලා ඔයාලට තියෙන්නේ
මෙතන ෆයින් එඩිට් එකට ගිහිල්ලා already තියෙන ස්ක්‍රිප්ට් එක ඩිලීට් කරලා එතනින් පේස්ට් කරන්න. පේස්ට් කරලා මෙතන add to chart දීපු ගමන් මේක බොහෝ දුරට error එකක් පෙන්නනවා. ඒ නිසා තමයි මම මේක මේ ෆයිනල් රිසල්ට් එක අරගෙන ඔයගලන්ට පෙන්වුවේ වෙලාව යන හින්දා. මේ විදිහට ඊට පස්සේ පෙන්නන error එක error message එකක් එනවා. මෙන්න මේ විදිහට error message එක අරගෙන ඔයාලා copy කරන්න ආයෙත් chat GPT ට ඒකල දෙන්න මෙන්න මේ line එකේ මේ error එක fix කරන්න කියලා. ඒ වගේ errors දෙකක් පෙන්වුවට පස්සේ අන්තිමට ආපු ස්ක්‍රිප්ට් එක මම මේ විදිහට copy කරගෙන තියෙනවා. ඒ විදිහට ඒ error එක fix කරලා අන්තිමට දෙන එක ආපහු ඇවිල්ලා copy කරලා paste කරගන්න මේ මෙතන ඔයාගේ edit එකේ. ඊට පස්සේ add to chart දෙන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට ඔයාගේ ඉන්ඩිකේටර් එක ක්‍රියේට් වෙලා තියෙනවා ස්ටොප් ලොස් එක අර මම දීපු රික්වයර්මන්ට්ස් වලට අදාළව. මේක හරියට එරර්ස් ටික ෆික්ස් කරනකම් මේ විදිහට පෙන්වන්නේ නැහැ. මෙතන පොඩි එරර් එකක් කියන සිග්නල් එකක් දෙනවා. chat GPT ටම කියලා ඔයාගේ ඒ එරර්ස් ටික හරි ගස්සගෙන ඔයාලට මේ විදිහට ඔයාගේ ඉන්ඩිකේටර් එක හදාගන්න පුළුවන්. ඉතින් විශේෂත්වය තියෙන්නේ මෙතන මේ ස්ටොප් ලොස් කැල්කියුලේෂන් එකට විතරක් නෙමෙයි ඔයාගේ සාමාන්‍ය ඩේ ටු ඩේ පාවිච්චි කරන ස්ට්‍රැටජි එක උනත් මේ විදිහට ස්ක්‍රිප්ට් එකක් දීලා ඉන්ඩිකේටර් එකක් බවට හරව ගන්න පුළුවන්. ඒක ගොඩක් අර මැනුවල් වර්ක්ලෝඩ් එක අඩු කරන ටිකක් පහසු කරන වැඩක්. ඉතින් මේ විදිහට තමයි ඔයාගෙම කියලා ඉන්ඩිකේටර් එකක් ලැස්සෙන්ම chat GPT යූස් කරගෙන Pine Edit එකේ හදාගන්න. එතකොට මෙතන හදාගත්තට පස්සේ මේක සේව් කරගන්න. මොකක් හරි ඔයාලට පහසු නමක් දීලා මෙතන සේව් කරාම ඔයාලට ඉන්ඩිකේටර්ස් වලින් මේක ඇක්සස් කරලා ඉදිරියට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඒ විදිහට තමයි මේක කරන්නේ. ඉතින් අද දවසේදී මේ ටික ගැන තමයි මේ වීඩියෝ එකෙන් කතා කරන්න ඕනේ. හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.